හරි හොඳින් නැති කියලා. ඉතින් මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම ගේන්න උත්සාහ කරන්නේ අලුත් අම්මලට සහ අම්මලා වෙන්න ඉන්න අයට කිව්වොත් නිවැරදි. ඉතින් ඔයාලා මම subscribe කරේ නැත්නම් මම subscribe කරලා මගේ videos වලට like comment කරලා share කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. Welcome to my channel House of Tara. ඉතින් මම අද වැදගත් දෙයක් තමයි කතා කරන්න හිතුවේ. මුලින්ම මම කතා කරන්න හිතුවේ කවුරුත් දැන් ප්‍රසිද්ධ වෙන ටික ප්‍රසිද්ධ වෙන clothing diapers ගැන. ඇත්තටම මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. මගේ පළවෙනි බබා ලැබෙනකොට මම ඇත්තට මේ clothing diapers ගැන දැනගෙන හිටියේ නැහැ. මම යාට pampers කියන එකත් ඇඳුවේ නැහැ. සාමාන්‍යයෙන් pampers කියන එක ලංකාව තුල හරිම නරක දෙයක් විදිහට දකින්නේ. ඒ වුණාට මම මාස 3න් පස්සේ මට පොඩක් අසනීප වුණ නිසා මම අනිවාර්යයෙන්ම දරුවට රැට pampers එකක් දැම්මා. ඉතින් මගේ දෙවනි බබා හම්බුනාට පස්සේ ඇත්තටම මට සාමාන්‍ය නැපි වලට යන්න ටිකක් අමාරුයි. කියන්නේ බබා හැමතිස්සෙම චූ දානවා. එයාටත් නිින්දක් නැහැ. එහෙම නිසා මට හිතුණා චූටි ලේසි ක්‍රමයක් හොයාගත්තොත් හොඳයි. මොකද නැත්නම් මට ලොකු බබායි මගේ කැම්පස් එකේ දේවලුයි මගේ බිස්නස් එකේ වැඩයි හැම දෙයක්ම මට ඇත්තටම බැලන්ස් කරගන්න ටිකක් අමාරුයි. ඒක නිසා සහ මනිත් එක බබාට හොඳ නිින්දක් ලැබෙනවා. නිින්දක් නැති වුණා. මගේ බබාට අනිවාර්යයෙන්ම එයා චූ දාපු ගමන් නැගිටිනවා. බබාලා පොඩි කාලේ නිදා ගන්නකොට එයාලගේ බර වර්ධනය වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා කරන්න හොඳම දේ තමයි clothing diapers කියන එකට යන්න. පළවෙනි බබා හම්බෙනකොට මම හිතුවා clothing diapers කියන එක එච්චර හොඳ නැහැ. ඒක ලීක් වෙයි. මොකද මට තිබ්බේ ටිකක් හරි පටු අදහස්. ඒ වුණාට මම ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකකින් clothing diapers try කරලා බලන්න ඕනි කියලා මට හිතෙච්ච නිසා මම clothing diapers මුලින්ම දෙකක් ගෙදරට ගෙන්න ගත්තා. ඇත්තටම මේක ගොඩාක්ම valuable දෙයක් වුණා මට. ගොඩාක්ම ඒ කියන්නේ මගේ දරුවා නිතරම නිදාගත්තා. කිරි බීලා එයාගේ හොඳ පැය දෙකකට ආසන්න හොඳ නිින්දක් තිබුණා. බඩ පිරුණාට එයා නිදාගන්නේ නැහැ. ඒ මොකද එයාට චූ ගියපු ගමන් එයා නැගිටිනවා. සාමාන්‍යයෙන් ඕනිම දරුවෙක් එහෙමයිනේ. හැබැයි මේ ඩයපර් එක දැම්මට පස්සේ මට ලොකු වෙනසක් දකින්න පුළුවන් වුණා. ඉතින් මම හිතුවා ඒක නිසා මගේ දරුවාටත් මම දිගටම clothing diapers කියන එක භාවිතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා clothing diapers ගැන තියෙන අදහස ඔයාලත් එක්ක බෙදාගත්තොත් මගේ පෞද්ගලික අත්දැකීමත් එක්ක ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. මොකද මම දන්නවනේ අලුත් අම්මලාට ලොකුම ගැටලුවක් නේ බබා නිදාගන්නේ නැහැ කියන එක. ඉතින් ඒ ගැටලුවට විසඳුමක් ලෙස මට මම මේක අත්දැකීමෙන් ගත්ත නිසා මට හිතුණා මේක තව කෙනෙක්ට උදව්වක් වෙයි කියලා. නිසා තමයි ඉතින් ඇත්තට මේ clothing diapers කියන්නේ මොනවද? clothing diapers කියන්නේ නැවත සෝදා අපිට පාවිච්චි කරන්න පුළුවන් එක. ඇයි අපි මෙන්න මේ clothing diapers පාවිච්චි කරන්න කියලා බැලුවොත් එහෙම ඒකට ප්‍රධානම හේතුවක් තමයි මුදල් සම්බන්ධව. මුදල් ඉතුරු කිරීමක් අපිට විශාල වශයෙන් සිදු කරගන්න පුළුවන්. ඒ කියන්නේ පැම්පර්ස් එකකට සාමාන්‍යයෙන් අපිට අවුරුදු 2ක් විතර වෙනකොට පැම්පර්ස් අපි 9000කට ආසන්න ප්‍රමාණයක් 24ම ඇඳුවත් බබාලට 9000ක ආසන්න ප්‍රමාණයක් අපිට පැම්පර්ස් බබාලට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් එතකොට අපිට ලොකු කොස්ට් එකක් ඇති වෙනවා මේ පැම්පර්ස් ටික පාවිච්චි කරන්න නේද? ඒ වගේම තමයි ඊළඟ එක තමයි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ පැම්පර්ස් පාවිච්චි කරනකොට ඩයපර් රෑෂ් කියන කෙනවා කියලා. ඒක ඇත්තටම මම පෞද්ගලිකව මුහුණ දුන්නා. ඉතින් මම 24 මුල් සති දෙකෙන් පස්සේ මම බබාට රෑට පැම්පර්ස් දාන්න ගත්තා. වෙනවන කඩල එකේ පැම්පර් එක දැම්මේ. ඊට පස්සේ එයාට මාස 3 වගේ වෙනකොට අනිවාර්යයෙන්ම එයාට පැම්පර්ස් එකක් මම දාන්න හිතුවා. ඉතින් 24ම පැම්පර්ස් වගේ තමයි බබාව දාලා තිබ්බේ. එතකොට පුතාට පොඩි ඩයපර් රෑෂ් වලට ඩයපර් රෑෂ් ඇගේ එන්න ගත්තා. ඉතින් මම පහසුවට සහ දරුවාගේ පහසුවට පැම්පර්ස් දැම්මට මට ඩයපර් රෑෂ් කියන එක දරාගෙන ඉන්න බැරි නිසා මම හැමෝම පැම්පර්ස් අන්දර එක යාගේ නැවතුවා. ඉතින් ඊට පස්සේ මම කොහොම හරි දැන් clothing diapers කියන එකේ මේ බලනකොට මේ diaper rash කියන එක ඇත්තටම එන්නේ නැහැ. මොකද ඉතින් මේ diaper rash කියන එක ඒවා නැති කරගන්න පුළුවන් මේ clothing diapers වලට. ඉතින් ඒ වගේම සමට ගොඩක් බබාලට හරිම හොඳ materials වලින් තමයි හදලා තියෙන්නේ. ටිකක් හොඳ තැනකින් ගත්තොත් එහෙම ටිකක් වැඩිපුර ගාණක් දීලා clothing diapers වලත් තියෙනවා ಜಾති. pampers වගේම තමයි. pampers වලටත් එක branded ඒවා ටිකක් වැඩිපුර ගණන් සාමාන්‍ය local ඒවා තියෙනවා. ඒවා ටිකක් මිලෙන් අඩුයි. ඒ වගේම තමයි clothing diapers වලටත් පොඩක් branded ඒවා චුට්ටක් ගණන්. හැබැයි මම හිතන්නේ ඒ branded ඒවා වලින් 10ක් ගත්තාත් ඔයාට ආයේ කිසිම diaper rash එකකටවත් මොකකටවත් මුණ දෙන්න පුළුවන් කමක් පුළුවන් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ගොඩක් බබාලට ඇත්තටම මේ ඩයපර්ස් ඇත්තටම ගොඩාක් බබාලට එයාලගේ හැමත සුදුසු විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? ඒ වගේම මේක ගොඩාක් පරිසර හිතකාමී. මොකද සාමාන්‍යයෙන් අපිට මං කිව්වා අවුරුදු 2ක් ඇතුළත ඩයපර්ස් 9000කට ආසන්න ප්‍රමාණයක් සහ ඊට වැඩි ප්‍රමාණයක් අපි භාවිතා කරනවා. ඉතින් මේවා පුච්ච ගන්න ගියාම කොච්චර අමාරුයිද? සමහර කුණු ගෙනියන අයවත් මේව එකතු කරන්නේ නැහැ. එකතු කරගෙන අරගෙන යන්නේ නැහැ. බබාලගේ ඩයපර්ස්. ඉතින් මට උනත් තියෙන මගේ දැන් මිදුලේ පිච්චෙනවා මම ඩයපර්ස් පුච්චුවට සාමාන්‍යයෙන් ඒ ඔක්කොම පිච්චෙන්නේ නැහැ. ඉතින් බල්ලෝ යදන් යනවා. ඒ වගේ ඒවකේ ගොඩාක් ප්‍රශ්න තියෙන නිසා තමයි මම ඇත්තටම මේ clothing diapers කියන එක පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් දලිතර වෙනා ඒ වගේම සමට හිත කරා ඒ වගේම පරිසර හිතකාමී නිසා අපිට පුළුවන් සාමාන්‍ය disposable pampers එකකට වඩා clothing diaper එකක් අපිට පාවිච්චි කරන්න. සාමාන්‍ය pampers වල තියෙන්නේ disposable pampers එකේ තියෙනවා වගේම තමයි මේකේ හදලා තියෙන්නේ. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේක රෙදි වලින් හදලා තියෙන්නේ. අපිට නැවත ඒක භාවිත කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම බබාට ගෙන්නපු ඒවා
මේකේ සාමාන්‍යයෙන් පැම්පර්ස් එකේ outer layer එක මේ තියෙන්නේ outer layer එක මේකත් හොඳ රෙද්දකින් තමයි හදලා තියෙන්නේ ඔයාලට ඇත්තටම ඇල්ලුවම හොඳට දැනෙනවා ඒක මේක තියෙන්නේ එතකොට මේ තියෙන්නේ outer layer එක මේ බබාලට හොඳ රෙද්දකින් තමයි හදලා තියෙන්නේ සහ මේ තියෙන්නේ insert එක ටිකක් පළලට තියෙනවා insert එක අපිට කරන්න තියෙන්නේ මෙතන මේකට අපි කියනවා pocket diaper කියලා pocket diaper එක ඇතුලේ සාමාන්‍ය diapers වර්ග දෙකක් තියෙනවා ඒ කියන්නේ clothing diapers වර්ග දෙකක් තියෙනවා all in one diaper එක සහ pocket diaper කියන එක මම ගත්තේ pocket diaper එක මොකද all in one එකේ ටිකක් ඒක price එකත් වැඩි සහ මම ගත්තේ නැති විශේෂම හේතුව තමයි ඒක ටිකක් වේල ගන්න ටිකක් අමාරුයි මොකද insert එකත් ඒක ඇතුළේම දාලා තමයි මහලා තියෙන්නේ ඒක නිසා ටිකක් ඒක වේල ගන්න අමාරුයි දැන් මේකේ බලන්න මේක outer cover එකයි සහ insert එක වෙන වෙනම එන නිසා අපිට පුළුවන් මේක දෙක වෙනම wash කරලා වෙනම අවුල් වේල ගන්න පුළුවන් ඉතින් මේ pocket diaper එකේ තියෙන වාසිය අන්න ඒක තමයි. හරි මේකට තියෙන්නේ අපිට මේ insert එක වලට පේනවා ඇති. මෙහෙම ඇතුළට දාලා මේක හදා ගන්න තමයි තියෙන්නේ. අපිට අත දා ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ එතකොට නිකන් සාමාන්‍යයෙන් අර මේ insert එක සෝකර් එක කියලා කියනවා නැත්නම් මේක ඇතුළට දාන්න පුළුවන්. ඉතින් මේ තියෙන පිටිපස්ස පැත්ත මේ තියෙන ඉස්සරහ පැත්ත ඔයාලට පේනවා ඇති ගොඩාක් buttons තියෙනවා. අනිවාර්යයෙන්ම මේ buttons වලින් ඔයාලගේ බබාට ඕනි විදිහට මේක adjust කරගන්න පුළුවන්. සාමාන්‍ය newborn බබෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ චුට්ටක් newborn නම් බබා චූටිනේ මුල් දවස් ටිකේ. ඉතින් මෙහෙම මේ ටික්ස් වලින් අපිට දාගන්න පුළුවන්. ඉතින් මේක ඕනි විදිහට අපිට fix කරගන්න පුළුවන්කම තියෙනවා. මේකෙන් මෙහෙම මේක පොඩි කරගන්න පුළුවන්. මේක මෙහෙම දාගන්න පුළුවන්. තියෙන්නේ. ඔයාලට පේනවා නේද? ඇත්තටම මේක ලීක් වෙන්නේ නැහැ. හැබැයි සමහර ඩයපර්ස් තියෙනවා මම මේක ගැන රිසර්ච් කරලාදී ක්ලෝතින් ඩයපර්ස් ගැන ටිකක් හොයලා බලද්දී මම දැක්කා සමහර අය කියලා තියෙනවා මේ ක්ලෝතින් ඩයපර්ස් වලට බබාලට විස බීජ යන්න පුළුවන් සහ බබාලව ලීක් වෙන්න පුළුවන් කියන එක මම ඇත්තටම දැක්කා. ඒක නිසායි මම මුලින්ම දෙකක් දාලා බැලුවේ මේ මොකක්ද මේක ඇත්තක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ওই විස බීජ යනවා කියන එක නම් ඇත්තටම මම හිතනවා ඒක අම්මා ෂුට්ටක් බලන්න ඕනේ. මොනම බ්‍රෑන්ඩඩ් දෙයක් ගත්තාත් බ්‍රෑන්ඩඩ් දෙයක් හරිය සාමාන්‍ය වෙළඳ පොලේ අඩුවට තියෙන එකක් මේක මම දැක්ක රුපියල් 390ටත් තියෙනවා. මම මේක නම් ගත්තේ රුපියල් 700ට සොප්ලුක් එකෙන් රුපියල් 700ට ගත්තේ. ඉතින් පේනවනේ මිල වල පළතරේ ඉතින් මම ඉතින් අරන් බැලුවම ඇත්තටම මට බය වුණා මොකද මට ගැහැණු ළමෙක් ඉන්න නිසා මගේ චූටි දුවට විස බීජ යන එක කොහොම වෙයිද කියලා ඒත් ඇත්තටම මම එයාට මේක දැන් එයා දැන් මම ගත්ත පේජ් එක මම ගත්තේ clothdiapers.lk කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් එයාලගෙන් මම හැව්වා මේක කොච්චර වෙලා තියන්න බලද එයාලා රෙකමන්ඩ් කරේ පැය 4ක් විතර. ඉතින් මම පැය 3ක් මුල්ම දවස් ටිකේ පැය 2ක් ගියාට පස්සේ මම බලනවා මේක ඕපන් කරලා මේ ඉන්සර්ට් එකෙන් එළියට වතුර මොනවද? එයාගේ චූ එවිල්ලාද? ඒක දැන් මොන හරි ලීක් වෙලාද? එහෙම බලනවා. මොකද ඇත්තටම මම දන්නේ නැහැ මේක වෙන බබාලට එහෙම ලීක් වෙනවද කියලා. මගේ බබාට නම් මේක ලීක් වෙලා තිබෙත් නෑ. එයා හොඳට යූරින් පාස් කරලා තිබ්බා. මම එතන ඇතුළ බැලුවා ඉන්සර්ට් එක තෙත් වෙලා නැද්ද? මෙයා චූ දාලා නැද්ද කියලා. ඒ උනට ඇත්තටම බබා චූ දාලා තිබ්බා. හැබැයි මේ එළියට අපිට මේ අවුටර් කෝණ එකට ටිකක්වත් මේ ඇතුළට එවිල්ලා තිබ්බේ නැහැ. බබාගේ චූ නම් එළියට එවිල්ලාම තිබ්බේ නැහැ. මෙන්න මේකේ ඔයාලා බලන්න පැය දෙකෙන් දෙකට එනවද කියලා. ඊට පස්සේ මෙයාලා දැන් මට රෙකමන්ඩ් කරේ පැය 4ක්නේ. ඉතින් පැය 4ක් ගියාට පස්සෙත් මම බැලුවා නෑ තිබ්බේ නැහැ. ඒ වුණාට මම පළවෙනි දවසේ ඔන්න පැය 4යි කිව්වේ නිසා මම ගැලවලා බැලුවා. ඊට පස්සේ දෙවෙනි දවසේ මම දාලා බැලුවම මම පැය 6ක් විතර තිබ්බා. කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. අඩුම තරමේ මගේ මෙට්ටේවත් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ අපි යන්නම රබර් ෂීට් එක දාලා තිබ්බත් බබාලේ එහාට මෙහාට පෙරලෙන්න ගත්තම රබර් ෂීට් එකේ තියෙන එක ඇත්තටම ප්‍රැක්ටිකල් දෙයක් නෙවෙයි. බබාලේ එහාට මෙහාට හැරෙනවනේ එක විදිහකට අපිට බබාලව තියාගන්න බැහැනේ. එතකොට හැමතැනම චූ ගෑවෙනවා මෙට්ටේ චූ යන ගෑවෙනවා. ඉතින් මම ඉතින් බැලුවා මේකෙත් එළියට යූරින් පාසලා කොහමද ගෑවිලා තියෙනවද කියලා. නෑ කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඇත්තටම මම ගොඩාක් රෙකමන්ඩ් කරනවා මේ clothing diapers කියන එක. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ මේ Softlook කියන බ්‍රෑන්ඩ් එකේ diapers තමයි. මේක කිසිම ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් නෙමෙයි. මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. මම ඉතින් ඇත්තටම කියනවා මේ Softlook කියන බ්‍රෑන්ඩ් එකකින් ගන්න diapers ගැන නම් කිසිම විදියකට බය වෙන්න දෙයක් නැහැ. මම හැබැයි එක දෙයක් කියන්න කැමතියි. මම මෙයාලගෙන් overnight diaper එකක් ගත්තා. මේකේ වාසිය දෙකම තියෙනවා කියලා මම කියවුවානේ. ඉතින් මේකේ overnight එක ගත්තට පස්සේ ඒකේ තියෙන වෙනම layer එක. ඒ කියන්නේ වෙනම insert එකක් තමයි තියෙන්නේ. මේ වගේ සාමාන්‍ය insert එකක් නෙමෙයි. මේ තියෙන ඒකේ ඉන්සර්ට් එක මම මේක ටිකක් පාවිච්චි කරලා තියෙන දැන් ගොඩක් කාල ගත්තේ මේක ටිකක් දිගට එනවා එහෙම නවල තමයි ඒක ඉන්සර්ට් කරන්න තියෙන්නේ ඩයපර් එකට. ඉතින් ඕවර්නයිට් එක නම් ඇත්තටම මට ඒක සාර්ථක වුණේ නැහැ. මම දන්නේ නැහැ. මට ඇත්තටම මේ ඩේ ටයිම් එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා මේ ඕවර්නයිට් එකට වඩා. මම හිතන්නේ මම ඩේ ටයිම් එකේ තියෙන මේ මොනවාද ඉන්සර්ට් එකට මම ගොඩක් කැමතියි ඕවර්නයිට් එකකට වඩා. මේකත් මම ගත්තේ Softlook එකේම තමයි. Softlook කියන්නේ ඕස්ට්‍රේලියානු බ්‍රෑන්ඩ් එකක්. ටයිම් එක තමයි ගොඩාක්ම ප්‍රයෝජනවත් වුණේ. මට ඕවර්නයිට් එක නම් හරි ගියේ නැහැ. මට ඒ ගැන කතා කරන්න ටිකක් අපහසුයි. ඒ කියන්නේ ඒකේ මට ඩේ ටයිම් එකේ වෙලාව තියාගන්න බැරුව ඒක ලීක් වුණා ප්‍රවණතාවය වැඩි. මම දන්නේ ඒක මම වොෂ් කරපු විදිය අවුලක්ද හැබැයි පගේ නම් පළවෙනි දවසේම මම දාලා බැලුවා
කිසිම ප්‍රයෝජනයක් මට දෙන්නේ නැහැ. ඒ වුණාට මම මේක ඉන්සර්ට් ඉවර වෙච්ච දවසට මම අනිවාර්යයෙන්ම ඕනයිට් එක පාවිච්චි කරනවා. ඕනයිට් එක ඉන්සර්ට් එක පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ මම වලට පෙන්නුවේ මේකේ ගොඩාක් කලර්ස් තියෙනවා අනිත් එක මම හරිම ආසයි මේකේ එන කලර්ස් වලට පින්ක් මම මේ පාර ගත්ත පින්ක් බ්ලූ ග්‍රීන් ග්‍රේ වයිට් බ්‍රවුන් ඒ වගේම printed diapers තියෙනවා මම first time printed diaper එක නම් බැලුවේ printed diaper එකේ සහ මුලින්ම මම කියන්නම් දැන් මම ගිය පාර මේ තියෙන්නේ මම පරණ එකක් පොඩ පාවිච්චි කරපු එකක් මේ ගිය පාර මම පාවිච්චි කරපු ඉන්සර්ට් එකයි මේ පාර පාවිච්චි කරපු එකයි යාළුවා ටිකක් වෙනස් කරලා තියෙනවා මට හිතෙන විදිහට මේ ගිය පාරේ ගන්න චුට්ටක් වේල ගන්න ටිකක් අමාරු වුණා මොකද මට හොඳ තදවුවක දාන්න වෙනවා නැත්නම් එහෙම වේලෙන්නේ නැහැ හරිද මේ ඉන්සර්ට් එක දැන් මේ පාරේ ගෙනාවට චුට්ටක් ඒගොල්ලෝ මහත් කරලා තියෙනවා මේකට වඩා මේ තියෙන්නේ මේක දිගින් වැඩි වගේද ඔව් චුට්ටක් දිගිනුත් වැඩි පළවෙනි පාර එක මේක දිගින් අඩු වුණාට මුළු පළලා තියෙනවා ඉතින් මලගේ printed diaper එක ගත්තොත් එහෙම මේ මම තාම පැකේජ් එකවත් හැදුවේ නැහැ හරිම ලස්සනයි මේ වලට පේනවද දන්නේ හරිම ලස්සනයි බබාලට ඉතින් ඒකත් ඒ වගේ ඉන්සර්ට් එකක් තමයි ඒ ඉන්සර්ට් එකමයි තියෙන්නේ ඉතින් ඒකත් සාමාන්‍යයෙන් normal plain diaper එක වගේම තමයි printed හැබැයි ඒකේ තියෙන තේ මැටීරියල් එකම තමයි ඔක diaper එකේ හරි ඉතින් මුලින්ම මට මගේ පෞද්ගලික අදහස තමයි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් එහෙම කවදාක්වත් ඔය කියන විදිහට විස බීජ ප්‍රශ්නයක් සහයේ එළියට කියන්නේ ගලන එකක් හරි කියන්නේ බබාචු දැම්මට පස්සේ ලීක් වෙන එකක් හරි එහෙම ප්‍රශ්නයක් ඇත්තටම මට පෞද්ගලිකව මුණ දුන්නේ හම්බුනේ නැහැ මම හිතනවා මේ බ්‍රෑන්ඩ් එක නිසාමයි කියලා මොකද ගොඩක් කට්ටිය මම දැක්ක Facebook එකේ උනන් දාලා තියෙන දැන් ගොඩක් අම්මලාට ගොඩක් ජනප්‍රියයි මේ clothing diapers කියන එක ඉතින් මේ දැක්කම මට එයාලා කියලා තිබ්බා ගොඩක්ම මේක ගිග් වෙනවා හරි තැනක් නැහැ ඊට පස්සේ එහෙම ඉතින් සමහර අය pages mention කරලා තිබ්බා ඉතින් මම දැක්කා සමහර ඩයිපර් මෙන්න clothing diapers හදන අය ලංකාවම මහන අය සමහර අය කියලා දෙනවා මේක පොඩි මේක ලීක් වෙනවා මගේ බබාට මදි ඉතින් එහෙම ගොඩක් ප්‍රශ්න තිබ්බා ඉතින් ඒ වුණාට මේ soft look එකේ නම් එන brand මේ diaper එකේ clothing diaper එකේ sizes තුනක් තියෙනවා adjust කරගන්න පුළුවන් අපිට ඒ කියන්නේ බබාට large size එක වෙනකම්ම කිලෝ 14ක් වෙනකම්ම කිලෝ 12 14ක් වෙනකම්ම බබාලට මේක use කරන්න පුළුවන් කියලා තමයි යාලා කියන්නේ ඉතින් මේ තියෙන්නේ අසරයි යන එක හරියම ඉතින් ඒ වුණාට මම කියන්නේ ඔයාලත් බලන්න ගන්නකොට හොඳ තැනකින් ගන්න සාමාන්‍යයෙන් මේක ඇත්තටම දරුවන්ට අපි හොඳ දේවල් දෙන්න ඕන නිසා මම කියන්නේ අඩුවට තිබ්බා කියලා අඩු තැනකින් ගන්නවට වඩා සමහර විට ඒ අඩු තැන් වලත් හොඳ ඇති මම ඇත්තටම එහෙම පාවිච්චි කරලා නැහැ මම ඇත්තටම මේවා කියන්නේ ගොඩක් අයගෙන් මම දැනගත්ත දේවල් සහ මම රිසර්ච් කරලා හොයාගත්ත දේවල් වලින් මට 100%ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ සොප්ලු බ්‍රෑන්ඩ් එක ගැන ඇත්තටම ඉතින් ඒක නිසා ඔයාලා චුට්ටක් බබාලට ගන්නවා නම් දේවල් චුට්ටක් හොඳ දේ තැනකින් ගන්න. මම කියවනේ මම මේක ගත්තේ clothdiapers.lk කියන වෙබ්සයිට් එකෙන්. එයාලගේ Facebook page එකකුත් තියෙනවා. මම එයාලගේ ෆොටෝ එකකුත් දාන්නම්. එයාලගේ page එකේ ෆොටෝ එකකුත් දාන්නම්. ඒ වගේම තව මම දැක්කා joyful diapers කියලා තිබ්බා. ඒකෙත් හොඳයි කියලා දාලා තිබ්බා. ඒ වගේම තව එකක් තියෙනවා kids line එකේ printed diaper. මම කිව්වා all in one diapers තියෙනවා කියලා. ඒ kids line එකේ තියෙන්නේ printed නෙමෙයි pan diaper එක. ඒ pan diaper එක කියන්නේ insert එකක් ඇතුළේ දාලා තමයි මහලා ඒගොල්ලන් දෙන්නේ. ඒකෙත් පුළුවන්. ඒ කියන්නේ හැබැයි මම මේක ගත්තේ නැත්තේ. මම හිතා හිතා මගේ ලොකු බබාට ඒක try කරලා බලන්න ඕනේ කියලා. මොකද එයා දැන් DKI එකට යනකොට අඳින්නේ සාමාන්‍ය පැම්පර්ස්. දැන් එයාට ඇත්තටම අවුරුදු 3ක් වෙන නිසා එයාට මම පැම්පර්ස් එකේ නැතුව සාමාන්‍ය ටූ පාස් කරන්න දන්නවා වුණාට DKI එකේදී එහෙම කරන්නේ නැහැ. ඒක නිසා මට හිතුණා චුට්ටක් පුරුදු වෙන්නත් එක්ක අර clothing pant diapers ටිකක් ගන්නත් හොඳයි කියලා. ඉතින් ඒ ඩයපර් එකේ හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මම රිසර්ච් කරලා බලද්දී තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඒක ඇත්තටම වේලෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ වේල ගන්න ටිකක් අපිට මේ දවස්වල කොහොමද දැස්සේ තත්ත්වයක් තියෙන නිසා අඩුම 10ක්වත් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේකට වඩා මිලින් වැඩි නෑ. ඒක 670ක් විතර මේක 700යි. සමහර ඒගොල්ලන්ගෙම තියෙනවා normal මෙහෙම ඩයපර් එක 550ට ඉන්සර්ට් එක නැතුව. ඉතින් මට ඔය pages තුන තමයි ඇත්තටම recommend කරන්න පුළුවන්. joyful diapers සහ මම ගත්තේ නම් clothdiapers.lk එකෙන්. අනිත් එක තමයි kids line කියන page එකකින්. ඒකේ printed diaper එක ගැන මට recommend කරන්න පුළුවන්. හරි. ඉතින් ඇත්තටම මට කියන්න ඕනේ උනේ මම කියන උත්සාහ කරේ සාමාන්‍යයෙන් අම්ම කෙනෙක් වුණාම මම දන්නවා කොච්චර අපහසුයිද වැඩි ටික කරගන්න කියලා. බබාලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ගොඩක් අමාරුයි දේවල් කරගන්න. බබාලා හරියට කාලා බීලා නිදාගත්තේ නැහැ කියන එක මම දන්නවා. නිදාගන්න වෙලාවට තමයි අම්මා එක්ක රෙස්ට් කරන්නේ නැත්නම් අම්මාගේ වැඩක් කරගන්නේ සහ ගෙදර වැඩක් කරගන්නේ ඔය බබාලා නිදි අතර කියලා. නැත්නම් අපි අනිවාර්යෙන් බබාලා දිහා බලාගෙන ඉන්න එපානේ. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවකට ඇත්තටම අම්මා කෙනෙක්ට ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සම්ප්‍රදායික නැප්කින් කියන එක අර හතරස් කොටු කෑල්ල නැපීස් වලට ඇත්තටම මේක දාලා බබාලා රබර් ෂීට් එකේ තිබ්බම බබාලා ඇත්තටම අර හැරෙන්න බැරි බබාලාගේ පිට රත් වෙනවා. මම මේක පෞද්ගලිකවත් දැක්කා. පිට රත් වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා බබාලා පෙරහෙන්න ගත්ත මේක රබර් ෂීට් එකේ ඉන්නේ නැහැ. මට එහෙම යනවා. ඒකට අනිවාර්යෙන් අපිට පැම්පර්ස් එකක් යූස් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් දෙයක් තමයි මේ baby cloth diapers කියන එක. ඉතින් මම කියන්න කැමතියි ඔයාලා ගන්නවා නම් අනිවාර්යෙන්ම හොඳ branded දෙයක් බබාලට දෙන්න. මම දන්නවා අපහසුකම් තිබ්බත් මුදල් අපහසුකම් තිබ්බත් කීය හරියට බලලා මුලින්ම දෙක තුනක් ගන්න. හරිද? හොද බබාලට අන්න මේක මෙයාලා නම් කියන සේදුම් වර 200කට මේක
පුළුවන් කියලා මොනවාද ඒක නිසා දෙකක් හරි ගන්න මොකද 700 ගන්න දෙකක් ඉතින් 1400යි ඩිලිවරි එකකුත් තියෙනවා ඉතින් ඒ ගානත් එකතු වුණාට පස්සේ දෙකක් හරි ගන්න එතකොට ඔයාලට ඒක හොද හරි අඳන්න පුළුවන් බබාලට අරගෙන බලන්න මොකද ඇත්තටම මගේ අත්දැකීම අනුව නම් ගොඩාක්ම ලේසි මෙන්න මේ පොකට් ටයිප් කියන එක නම් මට ඇත්තටම ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙච්ච දෙයක් නිසා තමයි මම ඔයාලත් එක්ක මේ අත්දැකීම බෙදා ගන්න හිතුවේ ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි අම්මලට මේ ඩයපර්ස් කොහොමද අපි වොෂ් කරගන්නේ කියන එක. මම නම් ඇත්තටම මේක වොෂ් කරගන්නේ වොෂින් මැෂින් එකේමයි. මම බබාට දිස්ස දවසේ ඉඳන් බබා ගැඳුම් හේදී වොෂින් මැෂින් එකේ. ඉතින් මේකත් මම සාමාන්‍ය විදිහට ඉන්සර්ට් එකෙන් වෙන් කරලා ඉන්සර්ට් එක පොකට් ටයිප් එක ඇතුලේ තියෙනවා නම් ඒක එළියට අරගෙන මම බබාලගේ සේදුම් තියෙනවා. ඒ දියර වලට දාලා මුලින්ම බබා කක්ක හැම දාලා තියෙනවා නම් ඔය බ්‍රෙස්ට් ෆීඩින් කාලේ නම් අනිවාර්යෙන් බබාගේ කක්ක දියර වගේනේ යන්නේ. ඉතින් මම ඒක චුට්ටක් හොඳට බ්‍රෂ් කරලා හොඳට හොදනවා. හොයදුවට පස්සේ ලොකු බබාලාගෙන ඔය කක්කී හැම කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරන්න පුළුවන් ටිකක් ඒ ටික හොදලා. ඊට පස්සේ මම ඒක වොෂින් මැෂින් එකට දාලා බබාලගේ සේදුම් දියර වලින් චුට්ටක් ඒ කියන්නේ දාන ප්‍රමාණය දහලා හොඳට වොෂ් කරගන්නවා. හැබැයි කොයිම වෙලාවකවත් මම කම්ෆර්ට් කියන එක බබාලගේ ඇඳුම් වලට ඒ කියන්නේ මේ ඩයපර්ස් වලට යූස් කරන්නේ නැහැ. කම්ෆර්ට් කියන එක යොදාගත්තොත් වෙන්නේ මේකේ තියෙන ඉන්සර්ට් ගතිය නැති වෙනවා. ටිකක් කම්ෆර්ට් වලින් රෙදි ස්මූත් කරනවානේ. ඒක මේකේ කරොත් මේ ඉන්සර්ට් එකේ උරා ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒක නිසා කොයිම වෙලාවකවත් මම මේවට කම්ෆර්ට් වගේ දේවල් දාන්නේ නැහැ. කියන්නේ සුවඳ කියන්නේ සබන් දාලා හේදුවට පස්සේ සුවඳ කාරක විදියට අපි යොදා ගන්න ඇඳුම් වලට ඒවා යොදන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඉතින් මම බබාගේ මේක හොයදුවට පස්සේ ඒකෙම වේලිලා එන වොෂින් මැෂින් එකේ ඊළඟට මම දැලට දාලා සාමාන්‍ය අවුව තමයි මම වේලන්නේ. ගොඩාක් හද අවුවෙන් මේක දාලා වේලන්නේ නැහැ. ඒ කියන්නේ හද අවුවට මේව නිරාවරණය වෙනවා. ඇත්තට මේක හදලා තියෙන ඉන්සර්ට් එකක්නේ. ඒ කියන්නේ හොඳට යූරින් ටික ඇබ්සෝබ් කරගන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේකේ ගතිය ඔක්කොම යනවා සාමාන්‍යයෙන් ඕවා මේවා තදව්වේ දාලා එහෙම කම්ෆර්ට් එකම දාලා තිබ්බම තදව්වේ දැම්මම එහෙම මේකේ තියෙන ඉන්සර්ට් ගතිය නැති වෙලා යනවා. ඉතින් සාමාන්‍ය අවුවකම දාලා මේක වේල ගන්නවා. ඔන්න ෆෑන් ඩයපර් එක නම් චුට්ටක් තදව්වේ දාන්න වෙනවා. මොකද ඒක ටිකක් වේල ගන්න හරිම අපහසුයි. ඉතින් ඕක තමයි මට කියන්න ඕනේ උනේ. ඉතින් තව මොන හරි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන් ඔයාලා දැනගන්න. මම මේ වීඩියෝ එකකින් අවසානයේදී දාන්නම් මම කොහින්ද මේවා ගත්තේ සහ මම රෙකමන්ඩ් කරන පේජස් මොනවද කියලා. ඉතින් මම අදට වීඩියෝ එකෙන් යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.